යාළුවනේ මේ දේ කියන්නේ අහිංසක රට එන මිනිස්සුන්ට කීයක් හරි හොයාගන්න හම්බ කරගන්න ලංකාවේ ඉඳලා රට එන මිනිස්සුන්ට මාත් ආව යාළුවනේ රට දුප්පත්කමට කීයක් හරි හොයාගන්න මම වැඩ කරන්නේ සෞදියේ මාරුස් රෙස්ටුරන්ට් එකේ ඩ්‍රයිවිං මම එයාපෝට් එකේ එනකොට මේ ලංකාවේ මුදලින් රුපියල් 26000ක් මාරු කරා HNB බැංකුවෙන් ඒකේ මට රියාල් වලට සෞදි රියාල් වලට හදලා දුන්නා රියාල් 625ක් යාළුවනේ මම මෙහෙ ඇවිල්ලා ඊයේ තමයි මේ මගේ වැඩ කරන කබීර්ට ඒ 500 දීලා මාරු කරගත්තේ මාරු වලින් ඉතින් කබීර් අද ඒක බැංකුවට දාන්න ගියාට පස්සේ ඒක හොරසල්ලි කියලා අහුවෙලා කබීර්ට ඇරස්ට් කරලා කබීර්ට දඩේකුත් නියම කරලා කබීර් එවලා තියෙන්නේ යාළුවනේ මේකෙන් වෙන්නේ ලංකාවේ නමක ඇති වෙන එක මම පිටින් සල්ලි මාරු කරගන්න නැතුව ලංකාවේ බණ්ඩාරනායක ගුවන්තොටුපොලේ පරිශ්‍රයේදී HNB බැංකුවෙන් සල්ලි මාරු කරගත්තේ රියල් 500 ඩුප්ලිකේට් මේ HNB බැංකුවට කියන්නේ මේ මගේ යාළුවෝ ටිකටත් කියන්නේ රට එන කට්ටියට මේවා ලොකු පුටු වල ඉන්න කට්ටියට කියන්නේ එයාපෝට් එකේ දුප්පත්කමට රට එන මිනිසුන්ට එහෙම කරන්න එපා අපි දන්නේ නැහනේ මේවා හොර සල්ලිද ඇත්ත සල්ලිද බුරු සල්ලිද කියලා අපි විශ්වාසන බැංකුවෙන් මාරු කරන්නේ මට රිසිට් එකක් දුන්නෙත් නැහැ එයාපෝට් එකෙන් සල්ලි මාරු කරගන්න එපා ඔයාලට මේ ඔයාලට මේ සිංහල දන්නේ නැති කට්ටියට ලංකාවේ ටැමිල් කට්ටියට මම මගේ යාළුවෙක්ගෙන් ඔයාලා ටැමිල් වලින් ட்ரான்ஸ்லேட் කරන්න ஹலோ எல்லாத்துக்கும் வணக்கம் மற்றது இங்கே நடக்கிற பிரச்சனை வந்து உங்களுக்கு தெரியாது மற்றது நாங்கள் வந்து ஸ்ரீலங்காவில தான் வந்திருக்கிறோம் இங்கே வந்து ஸ்ரீலங்காவிலேருந்து 16000 ரூபா என் கூட்டாளி ஃப்ரெண்டு ஒருத்தர் இருந்தவர் தான் அவர் வந்து 16000 ரூபா காசு எடுத்துட்டு வந்திருக்கிறாரு அந்த காசை வந்து ஸ்ரீலங்கா ஏர்போர்ட்ல வச்சு மாத்திருக்கிறாரு ஆனா மாத்தினது வந்து அது வந்து காசு டூப்ளிகேட் சல்லி சரியா இங்க 500 ரூபா காசு கொடுத்துருக்காங்க 500 ரியால் 26000 ரூபா காசு டூப்ளிகேட் காசு அவ்வளவு அந்த காசை கொண்டாந்து இங்க நாங்க முதிர்கிட்ட கொடுத்து மாத்துற நேரம் முதிர் வந்து பேங்க்ல கொண்டு போய் மாத்துற நேரம் முதிரை பிடிச்சி தடை பண்ணிருக்காங்க தடை பெரிய தடை அதனால இந்த பொடி என் ஃப்ரெண்டோட சம்பளமும் வெட்டுப்பட்டு சம்பளமும் இல்லாம போயிட்டு இப்ப அந்த பொடியை ரொம்ப கஷ்டத்துல இருக்கிறாரு ஆனா எல்லாத்துக்கும் தெரிஞ்சுக்கணும் இது முக்கியமா நீங்க என்னன்னா ஏர்போர்ட்ல வந்து மாத்துற நேரம் கொஞ்சம் கவனமாவே காசை மாத்துங்க கவனமா வாங்க இன்னொன்னு வந்து இது வந்து எல்லாமே கஷ்டவாளிக கொஞ்சம் பார்த்தே நடந்துக்குங்க இதை பத்தி இதை எல்லாத்துக்கும் தெரியப்படுத்துறதுக்கு தான் எங்களோட முன்னெச்சரிக்கை இது දෙයියනේ යාළුවනේ කීයක් කර හොයාගන්න මම රටාවේ දුප්පත්කමට අතේ තිබ්බ රුපියල් 26000 මම මාරු කරගත්තේ මේ සෞදිය ඇවිල්ලා කරදරයක් වෙයි කියලා. සෞදියේ නීතිය ඔයාලා දන්න හොඳටම. මං බැංකුවට ගිහිල්ලා මම මාරු කරා නම් මගේ මේ වෙනකොට බෙල්ල කපලා. කවුද මේවට වග කියන්නේ? අහිංසක මිනිස්සු රිසිට් එකක් තියාගන්නේ නැහැ. චූටි රිසිට් කෑල්ලක් දුන්නේ. ඕක මම තියාගත්තේ නැහැ. ඉතින් බැංකුවෙන් එයාපෝට් එකේ වගකීමක් සහිතව සල්ලි මාරු කරලා දෙන්නේ. මොකද්ද මේ වෙන්නේ? ඕකෙන් වෙන්නේ මොනවද යාළුවනේ ලංකාවේ තියෙන ලස්සන රටේ නමක ඇති වෙනවා. මෙතන වැඩ කරන ඉන්දියන් කට්ටිය, ෆිලිපීන් කට්ටිය, සුඩාන් කට්ටිය, උගා කට්ටිය වැඩ කරනවා. ඒ හැම කෙනාම ලංකාවට බයිනවා. ලංකාව මේ වගේ එයාපෝට් එකක්ද? ලංකාව මේ වගේ HNB මේ වගේ HNB කියලා ලංකාවේ රාජ්‍ය නීතිගත වෙච්ච බැංකු තියනවද කියලා අහනවා. මෙහෙ මාරු කරලා දෙන්න. මම ගියා නම් මගේ බෙල්ල කපලා මුතිරලා ලොකු කට්ටිය හින්දා එයාලා ෂේප් වෙලා දඩගෙවලා ඇවිල්ලා තියෙනවා. මම අද ගියා නම් මට මොකද වෙන්නේ? මම රටේ ඉඳලා සල්ලි වන්න යන කට්ටිය කියන්නේ පිටින් මාරු කරපල්ලා. ඇතුලෙන් මාරු කරන්න එපා. මේවා මා හිඟන වැඩ. දෙයියනේ සොච්චම් පඩියකට රටේ ඉන්නේ අහිංසක මිනිස්සු අපි. දැන් මගේ පඩියෙන් රියාල් 500ක් කපනවා. කවුද මේවට වගේ කියන්නේ? මම තව පළවෙනි මාසේ පඩියවත් තරන්නේ නැහැ. රට ඇවිල්ලා. මෙව්වා හෙන ගහන වැඩ ලංකාවේ නමක ඇත වෙන වැඩ. ලංකාවට අපි ආදරේ මගේ රට මං ඉපදුන රට. මම මේ සෞදියාවේ මුන්ට කඹුරලා කීයක් හරි ලංකාවට හොයාගෙන යන්න. ඇයි රට එන මිනිස්සුන්ට මෙහෙම කරන්නේ? මට ඔප්පු කරගන්න මං ගාව සාතිකයක් මේවකවත් නැහැ. මම තිබ්බනම් මම ඔප්පු කරනවා. මං සල්ලි ෆොටෝ ගැහුවා මං ආවට පස්සේ අඳුරට තියලා මං ඒ ෆොටෝ එක මම මේක ටැග් කරනවා. ඔයාලා දැනගන්න ඔය HNB බැංකුවෙන් සල්ලි මාරු කරන්න යන්න එපා. මම හිඟන බැංකුව. අනික එයාපෝට් එකේ ඉන්න චෙයාමල්ලා වග කියන්න ඕනේ ඔයාලට. ඔයාලට වග කියන්න ඕනේ. අහිංසක මට පළවෙනි මාසේ පඩියවත් නැතුව සුත්තම් පඩියෙන් රියාල් 500කුත් කැපෙනවා කියන්නේ දෙයියනේ මං මෙහෙ ඇවිල්ලා මෙරි දුක් විඳින සල්ලි අපරාධ නේද? කවුද මේවට වග කියන්නේ? ලංකාවේ බැංකුව වග කියන්න ඕනේ. HNB බැංකුව ඔය හිඟන බැංකුව වග කියන්න ඕනේ. එයාපෝට් එක ඇතුලේ තියෙන බැංකුව. එයාපෝට් එක ඇතුලේ. මම නවතින යාළුවනේ. මම මේක FB එකේ දානවා. ඔයාලා පුළුවන් කට්ටිය පේජ් වලටත් දෙන්න, මෙසේජ් කරන්න, ෂෙයා කරන්න, සල්ලි මාරු කරන්න එපා කියන්න. වෙලියෙන් මාරු කරත් සෞදි ඇවිල්ලා මාරු කරගන්න කියන්නේ. එයාපෝට් එකේ හරි මම දන්නේ නැහැ මේවා කොහොමද වෙන්නේ, මොකද වෙන්නේ කියලා. මම දන්න ටික මේ කියන්නේ ඇතුලෙන් නම් HNB එකේ මාරු කරන්න එපා. මේවා වග කියන කට්ටිය දැනගන්න ඕනේ. වග කීමෙන් කට්ටිය දැනගන්න ඕනේ. අහිංසක මිනිස්සු දෙයියනේ කීයක් හරි හොයාගන්න ලංකාවට විදේශ විනිමයක් ලබා දෙන්න අපේ කීයක් හරි හම්බ කරගන්න රටේ ඉන්නේ. ඇයි මෙහෙම කරන්නේ? මේක දකින්න කට්ටිය ෂෙයා කරන්න.